අදත් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් බලමු එහෙනම් කොහොමද මේ හතු එක හදන්නේ කියලා. මුලින්ම මම හතු එක ලුණු වතුර දාලා හොදලා හොඳට මිරිකලා තමයි අරගෙන තියෙන්නේ. වතුර ගතිය නැති වෙන්නේ. දැන් මේ හතු ටික ඔයාලට කැමති සයිස් එකෙන් කඩා ගන්න පුළුවන්. දැන් මම මේ එකතු කරගන්නේ හාල් පිටි, කඩල පිටි, ලුණු ටිකක්. ලුණු වැඩි එකතු කරගන්න එපා. මොකද අපි ලුණු වතුරෙන් හතු ටික හොදගත්තෙත් ඒ හින්දා ලුණු ස්වල්පයක් පමණක් එකතු කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් කුඩු ටිකක් මේ ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. තව කියන්න අමතකුණා හාල් පිටි කියන්නේ කඩෙන් ගන්න තියෙන ඉන්දියාප්ප පිටි තියෙන්නේ. අන්න ඒවා ටිකක් තමයි අද මම එකතු කරගන්නේ. ඊට පස්සේ හොඳට ඒ ටික කලවම් කරලා තෙල් ලිපේ තියලා ඉවර වෙලා අර අපි කලවම් කරගත්ත ඒවා ටික ටික දාලා ඉවරලා බෙද ගන්න ඕනේ. හොඳට රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ගින්දර වැඩි කරන්නේ නැතුව අඩු ගින්දරේ බෙද ගන්න ඕනේ. මොකද ගින්දර වැඩි වුණාම වෙන්නේ කර වෙන එක නිසා ඇතුළේ තියෙන මේ හතු එක ක්‍රිස්පි ගතියට අපිට බෙද ගන්න බැරි වෙනවා. ඒ හින්දා තමයි මද ගින්න බෙදගන්නේ. ඉතින් මං අමුතුවෙන් බැටර් එකට කියලා වතුර එකතු කරේ නැහැ. හතු වල තියෙන තෙතමනින්ම තමයි අර පිටි ටික දවටලා ගත්තේ. ඉතින් දැන් බලන්නකෝ මෙන්න මේ පාට එනකොට තමයි අපි ලිපෙන් බා ගන්න ඕනේ. ඊට පස්සේ වෙනම භාජනයක් ලිපේ තියලා ඒකට ඔයාලට පුළුවන් බටර් ටිකක් එකතු කරන්න. මොකද මේක හොට් බටර් මෂ්රූම් නේ නිසා බටර් වෙනුවට ඇස්ට්‍රා මෙඩෝලි වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේකට මම දැන් එකතු කරගන්න chili paste ටිකක්. ඔයාලට chili paste නැත්නම් කැලේ මිරිස් ටිකක් දාලා සීනි ටිකක් දාලා ඉවර වෙලා තව සෝස් එකක් එකතු කරගන්න පුළුවන්. මේ ටික හොඳින් කලවම් කරලා බටර් එකත් එක්ක ඒකට අපි අර බැදගෙන තියාගත්ත හතු ටික එකතු කරනවා. ඒ ටිකත් එකතු කරාට පස්සේ රස වගේම ලස්සනත් වැඩි කරගන්න නිසා ලුණු ගස් අරගෙන ඒකේ ලුණු ගෙඩියේ තියෙන කොටස දෙකට කපලා එකතු කරනවා. ඊට පස්සේ ලුණු කොළ ටිකකුත් මන්ද උඩින් එකතු කරගන්නවා. ඉතින් ඒ ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරලා ගන්න තමයි තියෙන්නේ. ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒ වගේම රස කෑම එකක්. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් රෙස්ටුරන්ට් වල ලොකු ගණන් දීලා මේවා කෑම අරන් කනවට වඩා ගෙදරදිම හදාගෙන කන්න පුළුවන් නම් හොඳයි. ඉතින් try කරලා බලන්නකෝ. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. අලුත් දවසක අලුත් vlog එකක් අරගෙන ඔයාලා බලන්න ඉක්මනින් එනකන් Dream Mart Creation අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම සුබ දවසක්.